ඔන්න ඉතින් අදත් අපි අවිලා ඉන්නවා නිම්තර YouTube channel එකෙන් පානදුරේට. පානදුරේ green garden photo location එකට. ඔව්. ඔබ අපි කවුරුත් දන්න කොරෝනා කාලේ අපි හැමෝම ගෙදරට වෙලා හිටපු කාලේ ටිකක් නිර්මාණාත්මක විදියට හිතලා තමන්ගේ ගෙවත්ත photo location එකක් බවට පත් කරපු තැන තමයි අද අපි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනටමත් මේ නිර්මාණය කොහොමද බිහි වුණේ කියලා. මේ ස්ථානයේ බිහි වුණේ කොහොමද කියලා. මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔබ අපි හැමෝම මේ වෙනකොටත් දන්නවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මේ ස්ථානයට අලුතෙන් එකතු වෙච්ච අංග මොනවද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ හිමිකාරතුමා හම්බෙලා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා බහ කරන්න. ඉතින් මේ ස්ථානය ගැන තවදුරටත් විස්තර ඔයගලන්ට මේ වීඩියෝ එක ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ථානයට අලුතෙන් එකතු කරලා තියෙන අංග මොනවද කියලාත් අපි මේ ස්ථානයේ හිමිකාරතුමාත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් අපි කලින් කියපු විදිහටම green garden photo location එකේ හිමිකාරතුමා හම්බ වෙන්න ආවා. ඉතින් ආයිබෝන් දිමුතුයි. ඔබ ආයිබෝන් කියලා අපි නිතර YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අපි මුලින්ම අහන්න කැමතියි දැන් අපි හැමෝම දන්න තැනක් නේ මෙතන. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු ටිකක් තියෙනවා. ෂේප් එකේ වෙනදා වගේ යනවා ඉතින්. සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඔව් ඉතින් අපි මේ ස්ථානෙට විශේෂයෙන්ම ආවේ මේ ස්ථානෙට අලුතෙන් තව කොටස් කිහිපයක් එකතු වුණා කියන ආරංචියත් එක්ක. ඉතින් අපි දිමුතු අයියාගෙන් අහලා බලමු. මේ ස්ථානයේ හිමිකාරතුමා විදිහට මොනවද මේ ස්ථානෙට එකතු වෙච්ච අලුත් අංගෝපාංග එහෙම නැත්නම් අලුත් තැන් මොනවද? මේ ස්ථානයේ ෆොටෝ ලොකේෂන් එකක් විදිහට අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද කියලා අපි දිමුතු අයියාගෙන් අහලා බලමු. අපි යන්නේ ගිහිල්ලා බලමු. ඔව් අපි ගිහිල්ලා බලමු එහෙනම්. දිමුතු අයියා කියපු විදිහට මේ ස්ථානෙට අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද? අපි ඒ ගැන තව ඉස්සරහට කතා බහ කරමු. ඔන්න ඉතින් කලින් කියපු විදිහට අපි දිමුතු අයියා අපිට එක්කගෙන ආවා green garden photo location එකට අලුතෙන් එකතු කරපු කොටස. ඉතින් අපි අයියාගෙන් අහලා දැනගමු මේ තැන ගැන විස්තර කොයි කාලෙද මේ කොටස green garden photo location එකට එකතු කරේ කියලා වගේ දේවල් සම්බන්ධයෙන් අපි අයියාගෙන් අහලා දැනගමු. ඉතින් අයියා කොහොමද මේ තැන ගැන අපිට විස්තර ටිකක් කියන්නකෝ. මේකම අලුතෙන් තැන ඉන්ඩෝ අයිටම්ස් තියෙන එකේ මාස 3ක විතර උඩින් තමයි මේ ටිකම අතන ලොකේෂන් එකට මෙයාම. තව අපි අවුරුද්දක් තියෙනවා ඒ වගේම අතන එකට ඔය කියන්නේ මේ ස්ථානයට අමතරව තව පිටතත් අලුතෙන් එකතු කරපු නිර්මාණ කොටස් ටිකක් තියෙනවා. ඔව්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන අයියත් එක්ක මේ වගේ සුන්දර ස්ථානයේ ඉතුරු කොටස් ටික බලා ගන්න. අපි ඊට ගිහින් බලමු. අයියා ඉතුරු කොටස් කොහොමද මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ green garden photo location එකේ එලිමහන් පරිසරයට. ඉතින් අයියා අපි එක්කගෙන ආවා එලිමහන් පරිසරයට. ඉතින් ඔබ කලින් දකින්න ඇති කොහොමද ඇතුළත කටයුතු අයියා නිර්මාණය කරලා තිබ්බ විදිහ. ඉතින් අපි දැන් අයියා අපි එක්කගෙන ආවා එලිමහන් පරිසරයට. ඉතින් අපි අයියාගෙන් අහලා දැනගමු එලිමහන් පරිසරයට අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් අයියා අපි කැමතියි දැනගන්න මේ පරිසරයට අයියා මොනවද අලුතෙන් එකතු කරලා තියෙන්නේ කියන එක ගැන. මේක හදන්න ගත්තේ අපි උඩ කොටස කරලා අවුරුදු එකමාර විතර පස්සේ තමයි පහළ කොටස හදන්න ගත්තේ. ඉතින් මේ පහළ කොටසත් තියෙනවා ලොකේෂන්ස් හදලා මම හිතන්නේ 10ක් විතර තියෙනවා දැනට පහළ මේ එලිමහන් අලුතෙන් එකතු කරපු කොටස. අලුතෙන් එකතු කරපුවා. එතන කොහොමද මම මාසයකට සැරයක් වගේ අලුතෙන් මොනවා හරි ඒ කියන්නේ නිරන්තර අලුත් වැඩියාවන් කරමින් තමයි මේ ස්ථානේ පවත්වාගෙන යන්නේ. ඉතින් දැන් අයියා දැන් සාමාන්‍ය මුල් කොටස නම් පටන් ගත්තේ තනියෙන් නඩත්තු කටයුතු කළේ තනියෙන්. දැන් මේ පල්ලෙහා කොටසේ කොහොමද නඩත්තු කටයුතු එහෙම සිද්ධ වෙන්නේ? අයියා තනියෙන් කරනවද? එහෙම නැත්නම් තවත් කෙනෙකුට මේක රැකියාව අවස්ථාවක් විදිහට දීලා තියෙනවද? දැන් නම් මම රැකියාව අවස්ථාව දීලා තියෙන්නේ. මම ඉස්සර නම් තනියෙන් කරේ මේක අවුරුදු 3ක් විතර මම තනියෙන් කඩිකට මේක කරගෙන ගියේ.
දැන් අමාරුයි ඒක දිගට තනියම කරන්න. ඒකින්ද මමත් හිතුවා ඉතින් තව කෙනෙක් රැකියාව අවස්ථාවක් දෙන එක හොඳයි කියලා. ඉතින් දැන් රැකියාව අවස්ථාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානයේ නඩත්තු කටයුතු කරගෙන යන විදිහට තවත් කෙනෙකුට අයියා රැකියාව අවස්ථාවකුත් ලබා දීලා තියෙනවා. ඉතින් කොහොමද අයියා තව මේක තව ඉදිරියට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවද? කලින් කියපු විදිහටම අර අලුත් වැඩි කටයුතු කරන ගමන් අලුත් විශේෂාංග එකතු කරන ගමන් ඕ මේක මම මුලින් උඩදී කරද්දිත් මම කිව්වේ හැමෝටම මේක වෙනසක් කරලා දෙනවා කියලා. ඉතින් මම කරා. තව ඉස්සරහට ලොකු වෙනසක් වෙයි. තව ඉස්සරහට තව මේ ස්ථානයේ දියුණු කරගෙන අලුත් වැඩි කටයුතු කරගෙන යන ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අපි දැක්ක අර තව ටිකක් අපි ඉස්සරහට ඔබට ඉදිරියට දැක ගන්න පුළුවන් වෙයි. සඳකඩ පහනක් තියෙන. ඒ වගේම තවත් සුවිශේෂී නිර්මාණ කිහිපයක් තියෙනවා. ඉතින් නිම්තර YouTube channel එකෙන් ඔබට ඒ සියලු දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අයියාගෙන් තව පොඩි විස්තරයක් අහලා දැනගන්න කැමතියි. කොහොමද අයියා අපිට මේ ස්ථානය ඡායාරූපකරණය සඳහා වගේම තවත් මොන වගේ කටයුතු සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන්? ගොඩක් මම දෙන්නේ ඡායාරූප කටයුතු සඳහා පමණයි. මොකද මේ ඉවෙන්ට් වලට දෙන්න ගියාම අනිත් ෂූට් වලට කරදර වෙනවා. ඒ නිසා මම දෙන්නේ ඡායාරූප කටයුතු වලට විතරයි. ඡායාරූපකරණය සඳහාම නිර්මාණය කරන ලද ෆොටෝ ලොකේෂන් එකක් තමයි මේක. ඔව් ඉතින් ওই විදිහට තමයි පානදුර ග්‍රීන් ගාඩන් ෆොටෝ ලොකේෂන් එකේ දිමුතු අයියා ඒ ස්ථානයට අලුතෙන් එකතු කරලා තියෙන අංගෝපාංග සම්බන්ධයෙන් විස්තර. ඉතින් ඔබට දැක බලා ගන්න පුළුවන් අපේ නිම්තර YouTube channel එක කරා මේ ස්ථානයේ දිමුතු අයියා අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද, ඒ වගේ සුන්දරත්වය කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ විස්තර අහන අතරතුරේ මට හිතුණා අයියාගෙන් අහන්න ඕන කියලා. ඉතින් අපි හැමෝම දන්නවා මේක කොරෝනා කාලේ කරපු නිර්මාණයක් කියලා. ඉතින් මම අයියට කියන කැමති චුට්ටක් අපි ආරම්භයත් පොඩ්ඩක් මතක් කරලෙමු. අපි හැමෝම දන්නවා වුණත් ආරම්භය චුට්ටක් මතක් කරලෙමු මේ ස්ථානේ. ඔව් හැමෝම දන්නවා කොරෝනා කාලේ පටන් ගත්තේ මේක. විවේකයත් එක්ක ඉතින් නිකන් අපිට ගෙදර ඉන්න උන හැමෝටම ඉතින් ඒකත් එක්කම වත්තක් දැකලා ඉතින් ඒක කරන්න ගත්ත දෙයක් තමයි. ඉතින් ඒ දේ තමයි මෙච්චර දුර ආවේ. සාමාන්‍යයෙන් අපි නිකන් තියෙන වත්ත අලුත් විදියට හිතලා වෙනස් විදියට හිතලා ඒක ආදායම් මාර්ගයක් කරගන්න බොහොම සුන්දර විදියට හිතලා අලුත් දෙයක් කරන්න හිතපු තැනක ආරම්භය තමයි මේ විදියට අද වෙනකොට අයියා නිර්මාණය කරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ වගේ ෆොටෝ ලොකේෂන් එකක් වගේ දේවල් පවත්වාගෙන යනකොට අපිට මේකට සාමාන්‍යයෙන් නඩත්තු කටයුතු සම්බන්ධයෙන් වියදම් වෙනවා. ඉතින් අපි අයියාගෙන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඒ කටයුතු සම්බන්ධව අහලා බලමු. ඉතින් අයියාට මුදල් පරමාර්ථයක් තිබ්බද මේක මුලින් ආරම්භ කරනකොට? මම මේ සල්ලි බලාගෙන කරපු වැඩක් නෙමෙයි මේක. මම මේ ගස් කොළන් වලට ආදරේ මේ මල් වලට මේක මේ ඒක මේ කොරෝනා එන්නත් ඉස්සරගෙන මට අවුරුදු 8 දී 9 දී වගේ උඩ ඉඳපු ගස් තමයි දැන් ඔය ලොකු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම කරේ මේ සල්ලි බලාගෙන නෙමෙයි මම මේකට ආදරේ මේ ගස් වලට පරිසරයට ආදරේ. එහෙම හිතලා තමයි මේක හැදුවේ. එහෙම හිතලා ආපු ගමනක් තමයි අවසානයේදී ඡායාරූපකරණය සඳහා වෙන් වෙච්ච තැනක් විදියට නේ පත් වෙලා තියෙන. ඉතින් ඔව් අපි තවත් මේ ස්ථානයේ තවත් කොටස් සම්බන්ධයෙන් ඉස්සරහට ගිහින් කතා කරන්න බලාපොරොත්තු වෙමු. අපි ගිහිල්ලා බලමු තව මේ ස්ථානයේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ කතා බහ අතරතුරේදී මට අහන්න හිතුණු විශේෂ දෙයක් තමයි මේ අයියාගෙන් ඇයි කොරෝනා කාලෙන් මේක කරන්න හේතුන කියලා හිතුනේ. කොරෝනා කාලේ කියන්නේ අපිට විවේකයේ හම්බුනේ හින්දා මම පොඩ්ඩක් හිතුවා මේ වත්ත පොඩ්ඩක් සුද්ධ කරන්න. ඉතින් මේ මට විවේකයක් තිබුණා. මම ඉස්සර නම් උඩ වත්ත හැමතිස්සෙම මම ක්ලීන් එකේ තියන් හිටියා ඔෆිස් ගියාට. ඉතින් මේ ඒකත් එක්ක මම හිතුවා පල්ලෙහාට හදලා මොකක් හරි අපිට පිළිවෙලට ඉන්න ආසෙ මම ඉස්සරින් දැම්ම ඔය ගස් කොළන් වලට හරි ආදරේ කියන එකකින්ද සල්ලි බලාගෙන කරපු වැඩ නෙමෙයි මේක. මේ අර පරිසරයට තියෙන ආදරයට කරපු වැඩක් තමයි. ඔව් ඉතින් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ වගේ ස්ථානයක් නඩත්තු කරගෙන යනකොට ඉතා අධික මුදලක් වියදම් වෙනවා. තවත් සමහරව හිතන්න පුළුවන් ඉතින් මේ වගේ ස්ථානයක් පවත්වාගෙන යනකොට මේකෙන් අධික ආදායමක් එනවා කියලා. මේ කතාව ඇත්තදයි. මෙහෙමයි. ඉතින් මේ මට දැන් ඉතින් සේවකයෝ ඉන්නවා මේකේ වැඩ කරන්න. ඉතින් ඒගොල්ලොන්ට රැකිය අවස්ථාවක් දීලා ඒගොල්ලොන්ට පරිණාඩි දීලා මගේ වතුර බිල් ලයිට් බිල් මේකට යන ගෙවලා ගියාම මට යම් කිසි මුදලක් තියෙනවා. ඉතින් එහෙම නැතුවත් බෑනේ මේක කරා යන්න නේද? ඉතින් ඒ කියලා අර මහා මිනිසුන්ගේ මහා ලොකු ගාණක් කඩා ගන්න නැහැ. මම මේකට මේ මෙච්චර හොඳට හදලා දීලා එහෙම ලොකු ගාණක් කඩා නැහැ. සාමාන්‍ය මුදලක් හැමෝටම පුළුවන් විදිහේ මේ සාධාරණ මුදලක් අය කරනවා තමයි අය කරන්නේ. මුදල් අය කිරීමේ පරමාර්ථයෙන්ම ආරම්භ කරපු දෙයක් නෙවෙයි. නෙමෙයි. ඒ කියන්නේ දැන් අයියා කියපු විදිහටම ඇතරම දැන් මේ ස්ථානේ අයියා ආරම්භ කරලා තියෙන්නේ මුල් කාලේදී මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම නෙවෙයි. එහෙම නේද? නෙමෙයි. ඔව්. මුදල් පරමාර්ථයෙන්ම නෙමෙයි හැදුවේ. නමුත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සහ ආර්ථික විදිහත් එක්ක යම් කිසි මුදලක් කියන්නේ හැමෝටම සාධාරණ මුදලකට තමයි මම මේ ලොකේෂන් එකේ charges ගන්න. ඒ කියන්නේ මේ ස්ථානේ නඩත්තු කටයුතු අයියට දෙන අනිත් වියදම් එක්ක ඉතුරු වුණාට පස්සේ ඊටාම සාධාරණ මුදලක් අයියා කරනවා. ඊටාම සාධාරණ මුදලක් තමයි අයියා මේ ස්ථානේ නේ.
ඉතින් එහෙනම් මේ ස්ථානයේ විස්තර කතා කරලා ඉවර වුණාට පස්සේ අපි දැන් සූදානම් වෙන්නේ උඩ තැනටත් ගිහිල්ලා කතා කරන්න. එහෙනම් අයියේ අපි ගිහින් උඩ තැනත් විස්තර කතා බහ කරමු. ඔන්න ඉතින් අපි ආවිලා ඉන්නේ ග්‍රීන් ගාඩන් ෆොටෝ ලොකේෂන් එකේ උඩ කොටසට. ඉතින් අයියා කලින් කියපු විදිහටම මේ කොටසත් අයියා මේ පරිසරයට අලුතෙන් තමයි එකතු කරලා තියෙන්නේ. ඉතින් අයියාගෙන් අපි මේ ගැන පොඩ්ඩක් විස්තර අහලා දැනගමු. අයියා කොහොමද මේ කොටස කොහොමද අයියා අනිත් කොටස් එකතු කරන අලුතෙන් එකතු කරන කාලෙද මේකට එකතු කරේ? මම අර කිව්වේ මම මාසෙට වගේ කායිටම් එකක් එළියට එනවා වගේ. ඉතින් ඒ වගේ ඊට මේ ළඟදී ආපු එකක් තමයි මේක. මේකනේ. ඔව් දැන් සාමාන්‍යයෙන් මේ කොටස එකතු කරලා අයියා සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ يعني ගොඩක් يعني මාස 3ක් විතර. මාස 3ක් විතර. يعني මෑත කාලේ එකතු කරපු කොට. මෑත කාලේ. ඔව් සාමාන්‍යයෙන් මෙතෙන්දී අරගෙන තියෙන දේවල් එක්ක අපිට දැක්කම තේනවා දැන් මෙතන තියෙන සමහර දේවල් අපි සාමාන්‍ය ජීවිතේදී නම් ඉවත දාන දේවල්. සාමාන්‍යයෙන් මෙතෙන්දී සාමාන්‍යයෙන් අයියා කොච්චර විතර වියදමක් මේ වෙනුවෙන් වැය කරාද අපි නිකන් දල වශයෙන් දැනගන්න. වියදමක් අය කරලා දිනන මේ ලයිට්ස් වලට මේ ගහගන්න බාස්ලා ඒවට වියදමක් ගිහින් තියනවා. බෝතල් ටික නම් ඉස් බෝතල් ටිකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඉවදාන බෝතල් ටික තමයි අරගෙන මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඉතින් අයියාගෙන් දැන් මෙතෙන්දී අහන්න ඉතන වල තව එක ප්‍රශ්නයක් තමයි දැන් අපි පල්ලෙහා දැක්කා ඒ කියන්නේ ස්වභාව ධර්මයත් එක්කම එකට එකතු කරලා හදපු නිර්මාණ. ඉතින් ඒ නිර්මාණات එක කොහොමද මේ වගේ එකට අදහස ආවේ? මම ඉතින් හැමදේම අලුත් දේවල් තමයි හිතන්නේ. ඉතින් ඒ නිර්මාණය අලුතෙන් හිතට නිර්මාණය හොඳ දෙයක් නම් මම ඒ දේ කරලා බලන්න උත්සාහ කරලා බලන අලුත් නිර්මාණ. ඔව් ඉතින් ඔන්න ඔය විදිහට තමයි දිමුතු අයියා ග්‍රීන් ගාඩන් ෆොටෝ ලොකේෂන් එකට පානදුරේ ග්‍රීන් ගාඩන් ෆොටෝ ලොකේෂන් එකට කළා දින අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ස්ථානයේ ප්‍රී ෂූට් සඳහා ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ෆොටෝ ලොකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් දිමුතු අයියා මේ සියලු කටයුතු ඔයගොල්ලෝ වෙනුවෙන් සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ සමුගෙන යන්න. ඉතින් දිමුතු අයියේ වාට බොහොම ස්තුතියි අද අපිත් එක්ක නිම්තර YouTube channel එකත් එක්ක එකතු වුණාට. ඉතින් මතක ඇතුව නිම්තර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් අදට අපි ගිහිල්ලා එන්නම්.